හාය යාළුවනේ කක්කිසුදා ඇතුළු YouTube අවකාශයේ ඩොබි ගලිවර්ලා සෙට් එකට උමන්දාවේ හාන්දුරුවන් නඩු දාලා තියෙනවා. දැන් ඉතින් කට්ටියට රෙද්දේ බඩ යන්න ගාන්ට සෙට් කළ නඩුව දාලා තියෙනවා. මම මෙන්න මේ ගැන ඔයාලත් එක්ක අද කතා කරන්න හිතුවා. ඊට කලින් සබහා දහමට අවනත සීලු දෙනා යුනිවර්ස් පොසි නේචර් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලිමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මොලේ තියෙන මිනිහෙකුට ගහනකොට ප්‍රවේශමෙන් ගහන්න ඕනේ. එතකොට උමන්දාවේ හාන්දුරුවෝ කියන්නේ සාමාන්‍ය මවුසෙක් නෙමෙයි. රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු මවුසෙක්. එතකොට ප්‍රඥාවෙන් පිරිපුන් මවුසෙක්. ඒ වගේ මවුසෙකුට ගහනකොට ලේසියෙන් ගහන්න හොඳ නැහැ. මොකද මොලේ තියෙන මවුසෙකුට ඇප්පෙන්න හොඳ නැහැ. මොකද බුරණ බල්ලොන්ට ඔය වගේ දේවල් එනවා. අර බල්ලෝ කියලා දාලා තිබුණේ. ඔව් ඉතින්. නොදන්න බල්ලෝ බුරන්න ගියාම අර නොදන්න බල්ලෝ අර මොකක්ද ඒ කරන්න ගියාම ඇඟ සේරම ගාගෙන වැగిනවා. අන්න ඒ වගේ දැන් ගාගෙන තියෙන්නේ. දැන් කක්කි සුදාට කෙලවෙ නැතන. කක්කි සුදාගෙන් ආන්දර දාදින කෝටි ගානක් කිලලා බිලියන 5000ද මිලියන 5000ද කොයිද කෝටි ගානක් වන්දිල්ල නඩු දාලා තින්නේ ඔක්කොටම රිටර්න් එක ලැබිලා තිනවා අධිකරණයට අපහාස කරයි කියලා අධිකරණ තීන්දුවක් දුන්නා මිනිස්සුන් නිදොස්කොට නිදාස් කියලා ඒ තීන්දුවට අභියෝග කරන්න රටේ කිසිම හේකුට බෑ ඒක නොදන්න ගෝතපාලයෝ ටික ආන්දරවන්ට උඩ තියලා ගැව්වා ඔන්න ගහපු යාට ඔන්න ටොපිය කෙලින්ම ලුණු යඹුල් එක්කම ලැබෙනවා. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මිනිහෙකුට අපහාස කරන්න ඉස්සෙල්ලා අර හැමදේම තේරුම් ගන්න ඕනේ. මිනිහ වැරදිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? දැන් හාන්දුරුව ගහව පොයින්ට් එක බලන්න කොච්චර ප්‍රඥාවන්ත කියලා ඉවසලා ඉඳලා ගහන්න පොයින්ට් එක ගැහුවා. එතකොට අධිකරණ නියෝගයක් ආපස්සට රිවර්ස් කරන්න බෑ. එතකොට ඒකට ලොකු පදනමක් තියෙන්න ඕනේ. එක්ක ඉහළ උසාවියට යන්න ඕනේ. අධිකරණ නියෝගයක් ඒක ඉහළ උසාවියට යන්න ඕනේ. එතකොට මෙතනින් අධිකරණ නියෝගය දීලා තියෙන්නේ නිදස්කොට නිදාස් කරලා. හරිය? එතන අසාධාරණයක්. එතකොට එයාවේ සමාව ගත්තා කියලා කිව්වා. දැන් ඒක ඉවරයි. දැන් ආයි යන්න බෑ. එතකොට මුන්ට බේරෙනවා නම් මොකද කරන් තියෙන්නේ? මුන්ට බේරෙනවා මොකක් හරි කරලා DNA රිපෝට් එකක් අරගෙන අර හාන්දුරුන්ගේ දරුවෝ අර මේ හාන්දුරුන්ගේ කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඒ ඔප්පු කරත් මුන්ට නිදාස් වෙන්න බෑ. මුන් අධිකරණයට අපහාස කරේ. මොකද එහෙම කරන්නත් බෑ. අධිකරණයට අපහාස කරේ. හැබැයි මුන්ට අනිවාර්යෙන් රිටර්න් එක හම්බ වෙනවා. මොකද සංජය රාමනායක අධිකරණය අපහාස කරලා ඇතුළේ ගිහලා හිටියනේ. ඒ වගේම මේ කට්ටියටත් අධිකරණයට අපහාස කරාට ඇතුළට යන්නම වෙනවා. මෙන්න සුදු සැලුට් එක ඵලයන් උඹට ඉති අනාගතයේදී යන්න වෙනවා. උඹ උසාවියට ගෙන්නපු ගමන් උඹ මොකද්ද කරන්නේ? රට දාලා පැරලා යනවා. අම්මෝ ආන්දරුවට බැරූ පැනිල්ල. නිකන් නෙමෙයි කිව්වේ. ආන්දරුන්ගේ අර යට දෙක ගෙල්ලන්න ඕනේ කිව්වා. එතකොට සුදු උඹට ඒ වෙලාවේ අර මේ සුනිල් හඳුන් එක්ක කියපු වෙලාව සුනිල් හඳුන් එක්ක දෙකෙන් එල්ලන්න බැරුණාද උඹට? දැන් මං කියන තියෙන්නේ ඉස්සරහා සුනිල් හඳුන් එක්ක එල්ලලා ඊට පස්සේ ආන්දරුව එල්ලලා දැන් උඹ එල්ලියා. අයියෝ කක්කි සුදාට ගියේ කලා. ඊට පස්සේ අර මොකද්ද සැඩා බ්‍රෝද මොකද නෑ තව මොකද එකෙක් ඉන්න ඌත් කිව්වා. මොකද්ද උගේ නම? මට මතක නෑ. සෙට් එකක්ම ඉන්නවා. සෙට් එකකම දාලා ආපාද කරු සෙට් එකකම දාලා ආ රාජාංගනේ ආන්දරුව. අනේ පව්. කට තියන් ඉන්න ඇදුව කාලා වරෙන්කෝ. මොකදින්? ආයි දීලා තියෙන ටොපිය හොදටම ආන්දරුව ඉතින් දත්ත ටික සේරම ගබඩා කරගෙන තමයි කතා කරන්නේ. නිකන් කතා කරන්නේ නෑනේ. ඩිලීට් කරත් වැඩක් නෑ ඉතින්. ඔක්කොම වීඩියෝ ටික අරගෙන දත්ත ටික අරගෙන තමයි ඒව ඇතුල් කරලා දීලා තමයි ඔය දීලා තියෙන්නේ. එතකොට අධිකරණ නියෝගයක් කෙලින්ම අධිකරණයට ඒ අධිකරණය නිදොස් කොට නිදහස් කරාම ඒකට අභියෝග කරලා මිනිසුන්ට අපහාස කරන්න බෑ. ඒ ආම අපහාස කරාම ඒ අපහාස කර මනුස්සයට ඒට එරීව කෙලින්ම නඩු කියන්න පුළුවන්. සාකි සමග ඔක්කොම තියෙනෝනේ. ආයි සෝරි තමයි ඇති. ඉල්ලන් කෑව බල්ලන්ට පවරයි. ආන්දරු සමාව දෙන්නේ නැහැ කිව්වා. ඕ ඒ ආන්දරු කෙලින්ම මනුස්සයා ආයි. සෝරි තමයි ඇති. ඔන්න මම කියන්නේ උඹලා ඔය මිනිහෙක් විනාශ කරන්න ගහන්න ඔය මඩපාරව තමයි මේ රටේ මිනිසුන්ගේ මොළ හොදන්නත් ගහන්නේ.
ඒකෙන් වෙන්නේ රටේ මිනිස්සු වැරදි පාරවල ගිහිල්ලා මිනිස්සු වැරදි මතවාද වලට ගිහිල්ලා දේශපාලන මතවාද වලින් වැරදි තැනක ගිහිල්ලා රටේ මෝඩයෙකුට රට දුන්නම රට විනාශ වෙනවා. උඹලා එදත් කරේවක අදත් කරන එක. ඒ කාලේ කාගම සින්නන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ රට විනාශ කරන්නේ පාලකයෝ සහ පූජකයෝ සහ කාන්තාවන් කියලා. මම ඕක සම්පූර්ණ වෙනස් කියනවා. දැන් ඒක නෙවෙයි වෙන්නේ. මේ රට විනාශ කරන්නේ මීඩියා සහ සෝෂල් මීඩියා කාරයෝ. මොකද අර එදා වෙල හොයන් කන පුංචි මිනිස්සු ඒ මිනිස්සුන් හොඳ නරක තේන්නේ නැහැ. මේ මිනිස්සු දන්නා ජාති අත සොයාරී බඳුන් කර ණයවාරික කොච්චර තියද භාණ්ඩාගාර බිල්පත් මොනවද කියලා රට ගෙනින පාලන යන්ත්‍රය ගැන මනා අවබෝධයක් ඒ මිනිසුන්ට නැහැ. මේ කොච්චර ණයවාරික තියද ඒව දන්නේ නැහැ. එතකොට ඒ මිනිසුන්ගේ මොලේට යන මේ සෝෂල් මීඩියා හරහා දෙන පණිවිඩය. එතකොට මේ සෝෂල් මීඩියා හරහා මිනිස්සු දෙන්නේ වැරදි පණිවිඩ. මීඩියා සහ සෝෂල් මීඩියා. මීඩියාත් වෙනවා බොරු මවල හදලා කියනවා. නයි එනවයි කියයි එක එක දේවල් කියනවනේ. ඒ වගේම මේ රට විනාශ කරන්නේ මීඩියා සහ සෝෂල් මීඩියා. ඉතින් මෙන්න මේකට හරියට උත්තර දෙන්න පුළුවන් මීඩියා සහ සෝෂල් මීඩියා හරි තැනකට આવොත් විතරයි. එතකොට මීඩියා සහ සෝෂල් මීඩියා කවදාවත් හරි තැනකට ගේනවයි කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. එතකොට මේක ගේන්න කාටද පුළුවන්? පුළුවන් රටේ නීති හදන්න ඕනේ සෝෂල් මීඩියා සහ මීඩියා. ඇත්ත මිසක් ප්‍රායෝගික වෙන සෑම දෙයක් මිසක් ප්‍රායෝගික නොවන කිසිම දෙයක් සෝෂල් මීඩියා හා මීඩියා අයට කියන්න බැරි නීති ක්‍රමවේදයක් ගෙනාවොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙම නම් යාළුවනේ ඒ ගැන අවබෝධ කරගෙන මිනිසුන්ට අපහාස කරන දේවල් ඔබ මනසට ගන්න නැතුව මනස කෙලින්ම ආධ්‍යාත්මික සුවයෙන් ඔබේ මනස සුවපත්ව ඉදිරියට ගෙන යන්නේ කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් ඔබට ජය.